තුලා ලග්නයෙන් උපන් ඔබට 2025 වර්ෂයේ ජූලි මාසයේ සිදුවන සුවිශේෂී ග්‍රහ පිහිටීම් කෙසේ බලපානු ඇතිද කියලා අපි විමසා බලමු. පළමුවෙන්ම කිව යුතු වනවා ජූලි මාසයේ තුල පළමු සති දෙක තුල සිදුවන ග්‍රහ පිහිටීම් ඔබට තරමක් අභියෝගාත්මක විය හැකි වුවත් අවසන් සති දෙක තුල සිදුවන ග්‍රහ පිහිටීම් ඔබට ඊතා සුබදායී තත්වයක් උදා කරනු ඇති බව. එම නිසා මෙම සත්‍ය පලාපලවලට ධෛර්යමත්ව අහුම්කම් දෙන්න. මෙහි අඩංගු කරුණු ධාරණය කර ගැනීම මගින් ඔබට මුහුණ දීමට සිදුවන සිදුවීම් වලට සහ අපහසු අවස්ථාවන් වලට ශක්තිමත්ව උපායශීලීව සහ ඉවසිලිවන්තව මුහුණ දීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. සමස්තයක් ලෙස ගත් කල ජූලි මාසය තුලා ලග්නයෙන් උපන් ඔබට ඊතා ශුභදායක මාසයක් බව කිව යුතු වනවා. ඔබගේ රැකියාවේ කටයුතු වලට ඊතා ශුභ කාලයක්. ඒ වගේම ඔබට විවිධ පුද්ගලයන්ගේ ආධාර සහ උපකාර ලැබෙන ඔබගේ පුද්ගලික දියුණුව වෙනුවෙන් කටයුතු යෙදෙන මාසයක් වනවා. ඒ වගේම ඔබගේ වැරදි අඩුපාඩු අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබෙන ඔබට සතුරුකම් කරන පාර්ශවයන් හඳුනා ගැනීමට ලැබෙන මාසයක් බව කිව යුතු වනවා. දැන් අපි ජූලි මාසයට අදාළව එක් එක් ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ මාරුවීම් සිදුවන දිනයන් පිළිබඳව සවිස්තරාත්මකව කරුණු විමසා බලමු. ජූලි මාස 13 වන දින ශනි ග්‍රහයා මීන රාශිය තුල අවගමනය වීම සිදුවනවා. ශනි ග්‍රහයාගේ අවගමනය වීම යනු ඔබට ඔබ විසින් කරන ලද කාර්යයන් හෝ ගනු ලැබූ තීරණයන් පිළිබඳව නැවත නැවතත් සිතා බැලීමට සලස්වන ග්‍රහ පිහිටීමක්. ශනිගේ මෙම ගමන දින 140ක් පුරාවට ඔබට බලපාන බව මතක තබා ගත යුතු වනවා. ඔබට සිරුරේ පවතින රෝගාබාධ තත්ත්වයන් සහ ඔබගේ සෞඛ්‍ය පිළිබඳව නැවත සිතා බැලීමට සුදුසු වන කාලයක් වනවා. එම සෞඛ්‍ය තත්ත්වයන් ඇතිවීමට බලපෑ ඔබගේ අයහපත් සෞඛ්‍ය පුරුදු පිළිබඳව ඔබ නැවතත් සමාලෝචනයක යෙදෙනු ඇති. ඒ වගේම එම ගැටලු වලින් නිදහස් වීමට අවශ්‍ය මූලික පියවරයන් අනුගමනය කිරීමට ඔබ යොමු වනු ඇති. ඔබ විසින් පෙර ලබාගත් ණය මුදලක් වේ නම් එම ණය මුදල ලබා ගැනීමට බලපෑ හේතුව සහ ඒ සම්බන්ධ ඔබගේ දුර්වලතාවයන් පිළිබඳව ඔබ නැවත සිතා බැලීමට කටයුතු කරනු ඇති. ඔබගේ ජීවිතයේ ඔබ හා සතුරු පාර්ශවයන් සිටීනම් හෝ ඔබ සමග සිත් අමනාපකම් ඇති පුද්ගලයන් සිටීනම් ඊට මුල් වුණු ඔබගේ අඩුපාඩු පිළිබඳව ඔබ නැවත කල්පනා කොට බලනු ඇති. ඔබගේ වැරදි නිවැරදි කර ගැනීමට ඔබට සිත්වනු ඇති. මාස 5ක් පුරාවට සෙනසුරුගේ මෙම අවගමනය සිදුවන බැවින් ඔබට නිවැරදි තීරණයකට එළඹීමට ප්‍රමාණවත් කාලය පවතිනවා. ඔබගේ සෞඛ්‍ය යහපත් කර ගැනීමට හැකි ඉක්මනින් ක්‍රියාත්මක වීම සුදුසු වනවා. ජූලි මාස 16 වන දින රවි ග්‍රහයා කටක රාශිය වෙත පිවිසීම සිදුවනවා. ඔබ රැකියාවේ උසස් වීමක් බලාපොරොත්තුවෙන් පසුවන අයෙකු නම් මෙම මාසය තුල එම උසස් වීම ලැබීමට වාසනාව පවතිනවා. ඒ වගේම රැකියාවේ කටයුතු වල ඔබට කැපී පෙනෙන සාර්ථකත්වයක් දැකිය හැකි වනු ඇති. ඔබ ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයෙකු නම් ඔබගේ ව්‍යාපාරික කටයුතු වලද සාර්ථකත්වයක් දැකිය හැකි වනු ඇති. ඒ වගේම ඔබ පුද්ගලික සේවා සපයන ව්‍යවසායකයෙකු නම් ඔබගේ කටයුතු වලට ඉතා සුබයි. ඔබ යම් තරමකට ඔබගේ යහපත පිළිබඳව පමණක් සිතා බලා කටයුතු කරන පුද්ගලයෙකු වීමට ඉඩකඩ පවතිනවා. ඉදිරි මාසය තුල ඔබට ඔබගේ මිතුරන්ගේ නියම ස්වරූපය හඳුනා ගැනීමට අවස්ථාව උදා වනු ඇති. විශේෂයෙන්ම ඔබ සමග ඉතා කුළුපග යහළුවන්සේ හිඳමින් රහසින් ඔබට සතුරුකම් කරන පුද්ගලයන් පිළිබඳව ඔබට අනාවරණය වීම සිදුවනු ඇති. ඔබ යම් මුදලක් බලාපොරොත්තුවෙන් සිටින අයෙකු නම් එම මුදල ඔබට ලැබෙනු ඇති වුවත් ඔබ සිතූ ප්‍රමාණයටම නොවනු ඇති. ජූලි මාස 18 වන දින බුධ ග්‍රහයා මිථුන රාශිය දෙසට අවගමනය වෙමින් කටක රාශිය තුල පවතිනවා. ඔබගේ රැකියා ස්ථානයේ කටයුතු වලදී යම් වරදවා වටහා ගැනීම සහ කරුණු සංනිවේදනය වීමේ යම් අඩුපාඩු ඇති විය හැකියි. මෙය ඔබගේ ව්‍යාපාර කටයුතු වලටද යම් බලපෑමක් ඇති කළ හැකියි. ඒ වගේම
ඔබ අධ්‍යාපනය හදාරන අයෙකු නම් ඔබ විසින් ඉගෙනගත් යමක් වැරදියට තේරුම් ගැනීම නිසා එය නොගැලපෙන ලෙස ඔබ විසින් භාවිතා කිරීම මගින් ඔබට යම් අවාසිදායක සිදුවීම් සිදුවිය හැකි. ඔබ යම් විදේශ සංචාරයක් සඳහා සහභාගී වීමට නියමිතව පැවතුනා නම් ඔබගේ රැකියාවේ කටයුතු හේතුවෙන් එම ගමන ප්‍රමාද වීමට හෝ අවලංගු වීමට ඉඩකඩ පවතිනවා. විශේෂයෙන්ම ඔබගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග මතභේදාත්මක කතා බහවලට සහ වාද විවාදවලට සුදුසු නොවන කාලයක් බව කිව යුතුයි. 2025 වර්ෂයේ ජූලි මාස 26 වන දින ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයා මිථුන රාශිය වෙත පිවිසෙනවා. ඒ සමගම මිථුන රාශිය තුල ගුරු ග්‍රහයා සහ සිකුරු සංයෝග වීම ඔබට ඊට සුබදායක යෝගකාරකයක් බව කිව යුතු වනවා. විශේෂයෙන්ම ඔබ ගුරුගේ සහ සිකුරුගේ මහදශාවක් පසු කරන පුද්ගලයෙකු නම් මෙම ග්‍රහ පිහිටීමෙහි සියලු සුබඵල උදා කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇති. ඔබගේ ජීවිතය හා සම්බන්ධ කුමන හෝ පුද්ගලයෙකු මගින් හෝ කුමන හෝ මාධ්‍යකින් ඔබට ඉතා සුවිශේෂී කරුණක් පිළිබඳව අසන්නට ලැබෙනු ඇති. එම කරුණ ඔබගේ ජීවිතයට ආදේශ කර ගැනීම තුළින් ඔබගේ ජීවිතේ ඉතා විශාල ශුභදායක පරිවර්තනයක් කර ගැනීමට ඔබට ඉතා වටිනා අවස්ථාවක් උදාවනු ඇති. එම නිසා ජූලි මාස 26, 27 සහ 28 දින කීපය තුළ ඔබට ලැබෙන එවන් අවවාද සහ ඔබට අසන්නට ලැබෙන එවන් පණිවුඩ කෙරෙහි අවධානයෙන් කටයුතු කරන්න. ජූලි මාසය තුළ ඔබ සංචාරයේ යෙදෙනු ඇති. ඔබට රුචි පරිදි ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට ඔබ කටයුතු කරනු ඇති. ඔබ උසස් අධ්‍යාපනය හෝ වෙනත් වෘත්තීය අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් සිත යොමු කරනු ඇති. ඔබට ඔබගේ පියා මුණ ගැසීමට අවස්ථාව සැලසෙනු ඇති. ඒ වගේම ඔබගේ බාල සහෝදර සහෝදරියන් මුණ ගැසීමටද අවස්ථාව උදාවනු ඇති. ඔබ සෙනසුරු මහදශාවක් හෝ රවි මහදශාවක් හෝ බුධගේ මහදශාවක් ගෙවන අයෙකු නම් ඔබට ඉහත ශුභඵල සම්පූර්ණයෙන්ම අත්කර ගැනීමට අවස්ථාව නොලැබුණත් යම් ශුභදායක තත්ත්වයක් අත්කරගත හැකිවනු ඇති. ජූලි මාසය තුල සිදුවන වැදගත්ම ග්‍රහමාරුවලින් එකක් ලෙස ජූලි මාස 28 වන දින කුජ ග්‍රහයා කේතුගෙන් මිදී කන්‍යා රාශිය වෙත සංක්‍රමණය වීම හඳුන්වන්න පුළුවන්. ඔබට විදේශ රටකින් යම් ලාභයක් ලැබීමට අවස්ථාව උදාවනු ඇති. ඒ වගේම ගමන් බිමන් වෙනුවෙන් වියදම් යෙදෙන කාලයක් වනවා. දුර බැහැරක හෝ වෙනත් රටක ජීවත් වන පුද්ගලයන් සමග නව සම්බන්ධතාවයන් ඇතිවනු ඇති. ඔබ සමග සතුරු පාර්ශවයන් හට ඔබට බලපෑම් කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇති. ඔබගේ සතුරු පාර්ශවයන් ඔබට සතුරුකම් කිරීමට බියෙන් පසුවනු ඇති. ලේඛන කටයුතු වලට ඉතා යහපත් කාලයක් වනවා. ඒ වගේම සාහිත්‍ය සම්බන්ධ කටයුතු වලට ඉතා සුබයි. ඒ වගේම දේශන පැවැත්වීම් කටයුතු, උපදේශන සේවා ලබා දීම වැනි කටයුතු වලින් ඔබට ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකිවනු ඇති. නමුත් ඔබ බුධ මහදශාවක් ගෙවන අයෙකු නම් ඔබ ලිවීම් කටයුතු වලට පමණක් සිත යෙදීම සුදුසු වනවා. වචන භාවිතයේදී යම් තරමකට සැලකිලිමත් විය යුතු වනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබ කාලයක් නොවනු ඇති. ඒ වගේම ආදර සම්බන්ධතාවයන් මුල් කරගත් කටයුතු වල යම් මතභේදාත්මක තත්වයන් ඇති විය හැකියි. අන් පාර්ශවයේ මතයට එකඟ නොවන ස්වභාවයක් හට ගැනීමට ඉඩකඩ පවතිනවා. නමුත් මෙම තත්වය ඊතා නරක අතට හැරීම සිදු නොවන බව කිව යුතු වනවා. ඔබගේ සිරුරේ කුඩා කැපීම් තුවාල හෝ සීරීම් ඇතිවීමට ඉඩ පවතිනවා. ඔබට ලේදන් දීමේ පින්කමකට සහභාගී වීමට හැකියාව පවතී නම් එය ඔබට සුබඵල උදා කරනු ඇති. ජූලි මාසයට අදාළ ඉහත පුරෝකථනයන් සමස්තයක් ලෙස ඔබගේ ලග්නයට අදාළව ඔබගේ මනසේ සහ ශාරීරිකව ඇතිවිය හැකි වෙනස්කම් සහ ඔබට සමීපව ඇසුරු කරන්නන්ගේ ඇතිවිය හැකි වෙනස්කම් පිළිබඳව කරන ලද්දක් බව මතක තබා ගත යුතුයි. ඔබගේ පුද්ගලික කේන්ද්‍ර සටහනේ පැවතින ග්‍රහ පිහිටීම් අනුව ඔබට මෙම පුරෝකථනයන් අඩු වැඩි වශයෙන් බලපෑම් එල්ල කිරීමට හැකියාව පවතිනවා. මෙම කරුණු ඔබගේ මනසේ ධාරණය කරගෙන
කටයුතු කිරීම මගින් ඔබට ඉදිරියේදී සිදුවිය හැකි අවාසි සහගත තත්ත්වයන් මගහැර කටයුතු කිරීමට අවස්ථාව උදාවනවා. ඒ වගේම ඔබගේ සිතෙහි ඇතිවන කැළඹීම් ස්වභාවයන් අවබෝධ කර ගැනීමට ලැබෙන හැකියාව නිසා දරා ගැනීමේ ශක්තිය වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඔබ සැමගේ ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සතුට සහ සෞභාග්‍ය පිරුණු ඉතා වාසනාවන්ත මාසයක් ඔබට උදා වේවා. සියලු සත්වයන්ගේ සියලු දුක් අවසන් වේවා. යුද ගිනි දැල් නිවි ලෝකයට සාමය උදා වේවා. ඔබට තුනුරුවන් සරණයි.